හොඳයි ආයිබෝවන් ඉතාම ඉක්මනින් මං කියලා දෙන්නම් කොහොමද මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකේ අපි පොල් තෙල් ටිකක් ගාලා හරිද අපිට ගෙදරදී හොයාගන්න බෑනේ ලොකු දේවල් එළියෙන් නම් කුබ්ජ ප්‍රසාරණී තෙල් ගන්න ඕන අපි නම් පාවිච්චි කරනවා රතු තෙල් වර්ග කීපයක් තියෙනවා ඉතින් මම කාටත් ප්‍රයෝජනවත් වෙන විදියට මම කියලා දෙන්නම් කොහොමද කියලා මේ පොල් තෙල් ටිකක් අත්ලේ එතකොට මෙන්න මේ අපි හිතමුකෝ දැන් මෙන්න මේක තියෙන්නේ මෙතනනේ. පැහැදිලි නේද? මෙතනින් තමයි ටනල් එක. එහෙම නැත්නම් උමගේ සිදුර හරහා මධ්‍ය ස්නායුව එන්නේ. මිඩල් නර්ව් එක එන්නේ එතකොට එතන හිර කිරීම කරනවා. එතන හිර කිරීම කරාට පස්සේ මොකද වෙන්නේ? ඒත් එක්කම මේ චන්ද්‍රාභාස්තියත් මෙතන තියෙන මේ අනිකුත් අස්තිත් අතර මෙතන මෙන්න මේ තියෙන ඉඩකඩේ මෙන්න මේ ටිකේ බැඳෙනවා සමහර වෙලාවට කැල්සිෆයිඩ් වෙනවා. ඉතින් අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ උපකරණයක්. මේක පහඳ පාසානෙන් හදලා තියෙන්නේ. ඉතින් අපි බොහෝ දුරට මෙන්න මේකෙන් තමයි අපි මම ඔයගලන්ට පහසු වෙන විදිහට මෙහෙම කරන්නේ මම මෙන්න මේ ටිකේ මේවා ටික අරගන්න පුළුවන්. මේ තියෙන්නේ සඳහන් කරලා තියෙන ස්ථානවල මේ විදිහට ඉවත් කරගන්න පුළුවන්. දැන් ඇඟිලිවල කොහොමද කියලා කිව්වොත් ඇඟිලිවලත් මේ විදිහටම ගා ගන්න ඕනේ. මේ වටේ මේ දෙපැත්තේ අනිවාර්යයෙන්ම කැල්සිෆයිඩ් වෙලා තියෙනවා. එතකොට අපි කොහොමද ඉවත් කරගන්නේ? මෙන්න මේ විදිහට මේ විදිහට දෙපැත්තෙන් මේ ලොක්ස් ටික ඔක්කොම හිර කරලා තියෙනවා. ඒ දෙපැත්තෙන් ඒ ටික ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට පැහැදිලි ඇති. ඒ වගේම තමයි මෙන්න මේ ඇඟිලිවල මේ ස්ථානවල මෙන්න මේ තියෙන අන්නේ තැන්වලත් කැල්සිෆයිඩ් වෙලා තියෙන පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම හොඳින් ඉවත් කරගන්න වෙනවා. ඉතින් මට නම් මේක හොඳට හුරුයි. නමුත් ඔබට මේක හුරු නැති වෙන්න පුළුවන් නේ. ඒ කරලා කොහොම හරි මේ ටනල් එක තියෙන. මෙන්න මේ උමග තියෙන තැන මෙතන තමයි බොහෝ දුරට මේ කැල්සියම් తాවකාලික ඇවිල්ලා තැම්පත් වෙනවා වෙනත් අපද්‍රව්‍ය තැම්පත් වෙනවා මේ චන්ද්‍රාභාස්තිය වටේ. ඒ වගේම මේ වටා මේ තියෙන ඒ වටා හොඳින් අපි සකස් කරගන්නවා. දැන් මේ කැල්සියම් තැම්පත් වෙලා හෝ මොනවා හරි මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් ඒන උපද්‍රව ලක් වෙච්ච අතක් බොහෝ දුරට නිකන් බොකු ගැහුණා. නිකන් හරියට නිකන් අර මේ අර පැට් මේ ෂේප් එක නෑ. නිකන් මෙන්න මෙහෙම අර එකක් උඩ එකක් ගිය ගතියක් තියෙනවා. එතකොට මෙතෙන්දී මෙන්න මේ අස්තිය. ඒ කියලා කියන්නේ අර අස්තිය සහ චන්ද්‍රාභාස්තිය අතර ඉඩකඩ මෙතන හිරවීමකට ලක් වෙනවා. ඒ වගේම මේ තියෙන අන්වරාස්තියත් එක්කම තියෙන මේ සුළඟිල්ල පාමුල මේ චන්ද්‍ර මණ්ඩලයට පහළින් තියෙන ඒ ස්ථානයේ ඉඩකඩ අවම වෙනවා. එතකොට අත මෙන්න මෙහෙම කරන්න අපහසුයි. ඒකට මේ ඇඟිලි නමන්න දිගාරන්න අපහසුයි. එතකොට අපි මෙන්න මේ ටික කරගෙන අපිට පුළුවන් තවදුරටත් මේ ඇඟිලි තුඩු වලින් මේ දේවල් සකස් කරගන්න. ඒ වගේම සමහර වෙලාවට නකල්ස් වලින් මේ දේවල් සකස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ගෙදර තියෙනවා නම් මේ වගේ හැන්දක් හැබැයි ටිකක් මේක මේ අර ඝනකම තියෙන මේස හැන්දක් ගත්තොත් හොඳයි. මේක මේ ව්‍යංජන බෙදන හැන්දක්. ඉතින් මේ හැන්දෙනුත් පුළුවන් මේ විදිහට අපිට හැබැයි හරි පරිස්සමෙන් කරගන්න ඕනේ. ඒ වගේ දේවල් කරනකොට ඇහෙනවනේ සද්දේ. අන්න ඒ වගේ අපිට ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ටනල් එක දෙපැත්තේ මේවයි බැඳිලා තියෙන දේවලුත් අපිට ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපිට පුළුවන් මෙන්න මේ ඇඟිලි අතරින් මේ ඇඟිලි ටික දාලා හරියට නිකන් අර ගෝනුස්සාගේ වල්ගෙන් මෙහෙම උස්සන් ඉනවගෙන මෙන්න මෙහෙම ෂේප් එකට මේක අර රේඛයක් වගේ හදාගෙන මේ ඇඟිලි අතරින් දාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට නේද? මේ විදිහට සකස් කරගන්න පුළුවන්. ඊළඟට මේ මොළයත් එක්ක දැනීම තියෙන මේ ඇඟිල්ලේ මේ තුඩුව හරියි. මෙන්න මේ
ඉතින් මෙන්න මෙතන ඒ තැන්වලත් අපි හොඳින් කරගත්තාම මොළයට හොඳට දැනෙනවා. දැන් මම හිතනවා මේ ටික පැහැදිලි ඇති කියලා. මේවයි කිසි දෙයක් අපිට තියාගන්න ඕනේ නැහැ. එතකොට බොහෝ දුරට මේ ඇඟිලි අතර තමයි අපි ඉඩ ගන්න ඕනේ. මෙතන මේ අස්ථි 27ක් තියෙනවා. ඒ අතර අපි ඉඩ අනිවාර්යයෙන්ම සකස් කරගත යුතු වෙනවා. දැන් මේවා හැම එකක්ම මේ මල්ලක් වගේ තියෙන්නේ. දැන් දෙපැත්තෙන් මෙහෙම අල්ලලා දැන් මේ දෙපැත්තේ හොඳට සුද්ධ කරගත්තට පස්සේ කියන්නේ එහෙම දැන් දියවැඩියා තියෙන රෝගියෙකුට කරන්න යනකොට කොහොම පරිස්සමින් කරගන්න ඕන වෛද්‍ය උපදෙස් ගන්නවා නම් ගොඩක් හොඳයි. එතෙන්දී මෙන්න මේ විදියට දෙපැත්තේ අයින් කරගත්තට පස්සේ දෙපැත්තේ මෙහෙම තද කරලා මෙහෙම කරනකොට මේක ටිකක් තද කරනවා. මෙහෙම ටික් ගාලා වැටෙන්න පුළුවන් සංදිය එහා මෙහා වෙලා තියෙනවා. එතකොට බොහෝ දුරට මේ සුළඟිල්ල සහ වෙදකිල්ල අල්ලලා මෙහෙම ඇද්දාම ටිකක් ඉස්සරහට අදින්න ඕන මෙහෙම මේ විදිහට ඇද්දාම මෙතන තියෙන අන්වරාස්තියයි මේ අතරේ ඉඩ හොඳට සකස් වෙනවා. ඊට පස්සේ මේ තියෙන අරාස්තියයි චන්ද්‍රාභාස්තිය අතර ඉඩ හොඳට සැකසෙනවා. මේක හොඳට ඇදලා තමයි කරන්න ඕනේ. ඇද්දාම හොඳට ඒ විදිහට සකස් වෙනවා. එතකොට මේකට ව්‍යායාමයක් තමයි දැන් මම මේ අතර කරලා පෙන්නන්නම්. මේ විදිහට මේ ඇඟිලි පහම අහුවෙන්න මේ විදිහට මෙහෙම අත සකස් කරගෙන හොඳට හුස්ම පාරක් ගන්නවා. එතකොට මේ අත ඉස්සරහට යනවා. මේ වම් අතින් පස්සට අදිනවා. හුස්ම ගන්න ගමන් මොකද වෙන්නේ? එතකොට මෙතන ඉන්නේ ස්නායු සපයන්නේ අතට. එතකොට ඔබට දැනෙනවා මෙන්න මේ හරියේ පොඩි කැක්කුමක්. නිකන් දැනෙන ගතිය. එතකොට මොළේ ඉඳලා එන ස්නායු මෙතන වෙනකන් සම්බන්ධ වෙන ගතිය ඔබට තේරෙනවා. එතකොට මේවයි හිර වෙලා තියෙනවා නම් ඔබට බලා ගන්න පුළුවන් මේ හරිය එහෙම හිර වෙලා තියෙනවා නම්. හරිද? දැන් මේ හරියෙත් හිර වෙලා තියෙන්න පුළුවන්. මේ වැලමිට හන්දිය හරි. එතෙන්දිත් ඔබට තෙල් ටිකක් ගාලා දැන් අපිට නම් මෙන්න මේ විදිහට අපි ඉස්සර කුණු වතුල්ලන්නේ ගලේ. ඒ වගේ මෙන්න මේ ඉවත් කරගන්න පුළුවන්. අපිට හැන්දකින් කරනවා නම් හරි පරිස්සමින් කරන්න ඕනේ. හැබැයි මේක ඝනකම හැන්දක් තියෙනවා හොඳයි. මේ වගේ තුඩවල් ලුණු වේවෙන් බාල දේවල් වලින් කරන්න යන්න එපා. හොඳට පොල් තෙල් ගෑවට පස්සේ පොල් තෙල් වලට පුළුවන්. පොල් තෙල් වල තියෙනවා අර ගුණයක් විශේෂයෙන්ම මේ යමක් බුරුල් කරගන්න පුළුවන්. හැබැයි හැම පොල් තෙල් වලින්ම එහෙම කරන්න බෑ. උසස් ගණයේ පොල් තෙල් non cholesterol තෙල් එකක් ගත්තොත් ගොඩක් හොඳයි. ඒ තෙල් වල හොඳ ගුණයක් තියෙනවා. බලන්න ඒකේ SLS ලාංඡනය එහෙම තියෙනවද කියලා. ඒ තෙල් වල එහෙම ගුණයක් තියෙනවා. නැත්නම් ඔබ බෙහෙත් කඩෙන් ඔයාලට ගන්න පුළුවන්. මගේ තෙලක් නෙවෙයි. කුබ්ජ ප්‍රසාරණී KUB කුබ් ජේජ PRA ප්‍ර SS RA NI නි කුබ්ජ ප්‍රසාරණී කියන තෙල. එතකොට මේකත් එක්ක අබමිශ්‍ර ශර්ෂපාදී තෙලත් මික්ස් කරන්න පුළුවන් ඒ මොහොතේදී ගන්න මොහොතේදී. ඉතින් මේ හැන්දට හෝ වෙන යම් හැන්දකට දාලා තෙල් පොඩ්ඩක් දාලා පුළුන් කෑල්ලක පොඟවලා ඉටිපන්දමකට හෝ කපුරු පෙත්තක් හෝ තියලා නැත්නම් මැටි පහනකට හෝ තියලා යම් කිසි ප්‍රමාණයක් චුට්ටක් රැට් කරලා ඒක ගන්නවා නම් අරගෙන ඒ අදාළ අපි හිතමුකෝ මේ ස්ථානයේ කියලා බොහෝ දුරට මෙන්න මේ වගේ මෙතන තමයි ගොඩක් අයගේ හිරින් වේදනාව ඒ කියන්නේ හිරිවැටීම ඇති වෙන්නේ. ඒවා ඊට පස්සේ මේ ඇඟිලි වලට යන සප්ලයි ඒරියාස් තියෙනවා. ඒවයිත් ඔයාලට වුණා තියාගන්න පුළුවන්. මේ සුළඟිලි ආශ්‍රිතවත් බොහෝ දුරට අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ හැම තැනකම එහෙම කළොත් ඔබට පුළුන් පොඟවල තියලා පැය භාගයක් විතර තියලා වාතනාශක කොලයක් කෙසෙල් දළු කෑල්ලක් එහෙම නැත්නම් බුලත් කොලයක් හොයා ගන්න නැත්නම් තෙල් ගඩ 16ක් වුණත් කමක් නැහැ. ඒ වගේම තමයි මෙතන අර මැණික් කටු සංදිය වගේම වැලමිට හන්දියෙත් මේ තැන්වල ඔබට තියාගත්තොත් හොඳට ගුරු කරගන්න පුළුවන්. එතකොට මේ ඇඟිලි වලින් හොඳට හැබැයි හાર્ට් එක පැත්තට තමයි බොහෝ දුරට අපි කරන්න ඕනේ. මේ විදිහට කරාම ඔබට ලොකු සුවයක් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා.
මෙහෙම කරද්දී ඔබ නිකන් මෙන්න මෙහෙම නැමිලා ඉන්නවා. නැමිලා ඉන්නවා වගේ නම් මෙතන අක්ෂකාස. එහෙම නැත්නම් මෙතන මේ කොලබෝන් එක තියෙන පොඩි ඇට කෑල්ලක් තියෙනවා. ඒක මේකට සෙට් වෙලා තියෙන්නේ. එතකොට තමයි නිකන් අර පෞෂත්වය තියෙන්නේ හොඳට. බොහෝ අය අද ඉන්නේ මෙන්න මෙහෙම නැමිලා. මේක ඇතුළට ගිහින්. එතකොට අපිට පුළුවන් මේ ඒකයි මේ අත්වලටත් එක්ක මේ විදිහට මේ දැන් අපි තුමු මේ වම් අත මෙතන තියෙන ගමන් ඔන්න දැන් අපි හුස්ම ගන්නවා හුස්ම ගන්න ගමන් මේක හොඳට දිගාරින්න. හොඳට මේ විදිහට දිගාරින්න ඕන. මේ පැත්ත බලන්න. එතකොට මේකෙන් මේ අක්ෂකාස්තිය ඒ කියන්නේ කොලබෝන් එක ළඟ ඊට පස්සේ මේ මෙතන කියන මේ උරස්කන්ධිය ළඟ මේකේ තියෙන මේ අපි හිතමු මේ අස්තිය මේ ගෙල මෙතන සෙට් වෙන තැනට අත තියලා මේ අතේ ඇඟිලි තියලා මේක පුළුවන් තරම් එහාට තද කරලා මේක තද කරලා කරාම ඊට පස්සේ එන්න දෙන්න අත රිලැක්ස් එකේ ඒ එන වෙලාවට මේක අල්ලගෙන හිටියාම ගානට එතන සකස් වෙනවා. ඉතින් එතන ඔබට හිරගතියක් දැනෙනවා නම් එතනත් ඔබට පුළුවන් තෙල් ටිකක් ගල්ලා ඒක සකස් කරගන්න. දැන් මේ පැත්තට කරනවා නම් බොහෝ දුරට මෙතනට අත තියලම මේ පැත්ත බලන්න. එතකොට හොඳට මේක එනකොටත් මෙහෙම අතහැරලා මේක ඇතුළට වැටෙන්න දෙන්න හොඳ නෑ. එතනට අත තියාගෙන ඒවා. එහෙම වුණාම හොඳ බලන්නකො එහෙම කරලා ඒත් එක්කම බෙල්ල ව්‍යායාම බෙල්ල මෙහෙන් දෙපසට ඉස්සරහට පස්සට මේ විදිහට කරන්න පුළුවන්. ඒ විදිහට කරනකොට වගේම අත්වලත් අර පුංචි බෝල මෙන්න මේ විදිහේ අත් දිගෑරලා පුංචි බෝල මේ විදිහට කරකවන්න පුළුවන්. අර අතේ තියෙන රිද්මය අර දෙපැත්තටම 10 10 හරි කරන්න පුළුවන්. ඉස්සරහටත් ගෙනල්ලා මෙහෙම කරන්න පුළුවන්. හරිද? පුළුවන් තරම් අත මෙහෙම දිගෑරලා ඒ විදිහට කෙලින් තියෙනවා. ਪਰ උඩටත් අපිට උඩටත් මෙන්න මෙහෙම කරන්න ඕනේ. හරිද? එහෙම කරන්න පුළුවන්. මේ විදිහට කළොත් ඔබට මම හිතනවා මේ ඇඟිලි වල තියෙන හිරිවැටීම, රිදීම ඒ දේවල් නැති කරගන්න පුළුවන්. අර කොකා වගේ අර මෙහෙම නැමිලා තියෙන ඇඟිලි වලත් දෙපැත්තේ අනිවාර්යෙන් බලන්නකො මේ වටේ බැඳිලා ඇති. එතකොට වටේට මේකට තෙල් තියලා කුළුම් කෑල්ල රත් කරලා රස්නෙන් නෙවෙයි ගොඩාක් රස්නෙන් දාන්න එපා. එහෙම කරලා ඉවරලා ඔබට වටේම මේක පුරු කරගන්න ඕන. ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් ඇදලා අතාරින්න බලන්න. ඇද අතාරින්න ටිකක් අමාරුයි තමයි මුලින්. මේක ටිකක් අර මෙන්න මේ පැත්තට මේ ඇඟිල්ල නවන පැත්තට නෙවෙයි. දැක්කද? එහෙම කරාම ඇත්තටම ඔබේ අර හිරිය වේදනාව ඒ දේවල් යනවා. දැන් මම මේ පැත්තට කරනවා වගේම මේ පැත්තට මම කිව්ව ක්‍රමයක් මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒකෙත් පුළුවන්. ඊට පස්සේ පුළුවන් තරම් දුරට මෙන්න මේ අස්ති මේ ටික ඈඩ් කරගන්න ඕන ඉස්සරහට මේ විදිහට. මාපට ඇඟිල්ලයි මේ විදිහට අල්ලන්නේ. අල්ලලා මේ විදිහට කරන්න පුළුවන්. එහෙමනම් මම හිතනවා ඕගොල්ලන්ට මේ ඇඟිලි වල සහ කාපල් ටනල් එක ළඟ මැණික් කටු කුහරය ආශ්‍රිතව මේ රෝගයට කිසියම් වූ විසඳුමක් ලැබෙනවා කියලා. ඉතින් මම බොහෝ දුරට පාවිච්චි කරන්නේ මේ අපි රතු තෙල. ඉතින් හැමෝටම මේ දේවල් යොදා ගන්න බෑ. ඉතින් පිරිසිදු පොල් තෙල් ටිකක් අරගෙන පොල් තෙල් වල තියෙන ගුණයක් අර කොහොමවත් අපේ පොල් ගහේ තෙල්නේ. ඒකට කවලම් කරන්නේ නැති දේවල් වෙන දේවල් කවලම් කරොත් තමයි ඒක විකෘතියක් වෙන්නේ. හොඳ පොල් තෙල් ටිකක් ගෙදරදී මේ හිඳගෙන හරි මේ වැඩේ කරලා බලන්න. බලලා පහළ කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. අනිවාර්යයෙන්ම මම ඉදිරියේදී කියලා දෙන්නම් තව අත්වලට කරන ව්‍යායාම. ඊළඟට මේ අපි පෙනහල්ල ඒ වගේම අපේ දැන් මේ හදවත මේ හැම දෙයක් අක්මාව ඉහළ කෙළවර ඒ වගේ මේ හැම දෙයක්ම ආරක්ෂා මේ ඉලයට කූඩු හරියාකාරව හිටලා නැත් එහා මෙහා වෙලා තියෙනවා නම් බර වැටිලා මේ අපිට පපුවේ අමාරුවක් වගේ දැනෙන්නේ. දැන් ඇත්තටම පපුවේ අමාරුවක් නිසාද නැත්නම් මේ මෙතන දින පපුව ඇටයත් එක්ක සම්බන්ධ වෙලා පිටිපස්සෙන් ස්ථිර අස්ථි 12ත් එක්ක එකතු වෙලා තියෙන මේ අස්ථි 12 එක්ක සම්බන්ධ වෙලා තියෙන ඉලයට කූඩුවේ අක්‍රමිකතා නිසා මිනිසුන් බොහෝ දුරට වරදවා වටහා ගන්නවා පපුවේ අමාරුව කියලා. ඒ දේවල් හරියට සකස් කරගන්නේ කොහොමද?
ඉතින් කොන්ද පැත්තෙන් කොච්චර හැදුවත් සමහර වෙලාවට ඒක සකස් කරගන්න බැරි වෙන්නේ මොකද කියලා ආධුනික ඔබටත් දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබ වැරදි මතයක හිටියනම් ලෙඩක් නැහැනේ කියන තැනක අන්තිමට රිසල්ට් එක නම් ඒක වෙන්නේ කොහොමද කියන එකත් කියලා දෙන්නම්. එහෙමනම් ඔබ තවමත් ඩොක්ටර් කුලල්විස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් බටන් එකත් ඕල් කරන්න අමතක කරන්න එපා. මේක හැමෝටම කියන්න. මං ගිය සතියේ කියලා දුන්නා. අනිවාර්යයෙන්ම මම මේ ගැන කියලා දෙනවා කියලා කිව්වා. ඒ වගේම ඔන්න අද ඒ යුතුයකම ඉටු කළා. මගේ වීඩියෝ මං හිතන්නේ 560 ගණනක් 70 ගණනක් පමණ තියෙනවා. ඒ හැම දෙයක්ම ඔබට අවශ්‍ය දේවල් තමයි කරලා තියෙන්නේ. මේ ටිකේ මම පුංචි දරුවන් වෙනුවෙන් යොදවලා තිබුණා පහුගිය කාලේ. දැන් ඉදිරියේදී නැවතත් සාමාන්‍ය තත්ත්වයකට ජනවාරි මාසයේ ඉඳලා ඔබ වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒ වගේම ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඒක හැමෝටම විසඳන්න ඕන දෙයක් නේ. ඒ නිසා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබේ ගැටලුව සඳහන් කරන්න. එhmenan ආයුෂ බොහෝ වේවා. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි. දෙවි රැක වරණයි.